දැන් හොඳ දේ නමුත් පරිහරණය කළ යුතු තැනක් සුදුසු ව්‍යවස්ථාවක් තියෙනවා. දැන් බුදු පියාණන් වහන්සේ නමුත් යමෙකුට යමක් යහපත්ම. ඒ කිය යුතු යහපත් ධර්මයේ නම සුදුසු වෙන සුදුසු කල්ප ප්‍රකාශ කළා. නුසුදුසු වෙන ප්‍රකාශ කළේ නුසුදුසු කල්ප ප්‍රකාශ කළේ. මෙන්න මේ වගේ අපි මේ ධර්ම මාර්ගයක් වඩනකොට සමහර වෙලාවට මේකේ මහා පාපයක් කරගන්න පුළුවන් කොටසක් මේක රකමැතියි. මිනිස්යත්ව කරගන්න පුළුවන්. ධර්මයේදී චිත්ත ප්‍රහාදය ඇති කෙනෙක් නම් කර්මස්ථානයක් වදන හඬ ඇහෙනකොට ප්‍රහාදයෙන් අහගෙන ඉන්නවා. සමහර බුද්ධිලේන මල කරදරයක් ඉන්දියා හැය නිකන් මොකද්ද මේ වෙන වැඩක් නෙවෙයි අපිට වැඩක් කරගන්නත් නෑ. ටීවී එක බලන්නත් නෑ. කෑ ගහන ටීවී එක ආව මොකද භාවනා කරන්න කියලා. මල කරදරයක් මේ සිද්ධ වුණේ. ওই විදිහෙන් කියන්න පටන් ගත්තොත් හිතලා හිතන සිටිලි පහල කළේ මොකද වෙන්නේ? අර පිටිලට මහ විනාශයක් වෙයි. ඉතින් අපි දැනගන්න ඕනේ බාහිර ධර්මකම්පායෙම අර මේ තුන්දසු කරලා බණ කියන්නේ කිය නැත්නම් මොකද අපහම උට අනුකම්පා කරලා කිය ඇත්ත කියලා දෙන්නා කරලා. ඒ තමයි මේ හැම කියන්නේ. ඔක උගුරෝ කර ඉන්න නිසා උසුකම් නරකේ යන බණක් කරගන්න. ඒක හම්බුනේ ඒක. මම කරන අවවාදන ශාසනා කරන්න කියන ඔක මට බයි. මට බැලලා නේ ඔකට දෙන අවිචීරය. අතමානව කියන පාපයක් කරගන්නේ. ඒකින්ද උටන සම්පා කරලා මම උට බණ කිව්වේ නැහැ. එහෙනම් ඒ වගේ අපි දැනගන්නේ ගෙදරක නමුත් මේ කර්මස්ථානයක් වඩනකොට ඔය තුන්දසු කරලා වගේ ඉන්න පුළුවන් ගෙවල්. මම ඒ තරම් අවාද කියලා කියනවා නෙමෙයි. නමුත් සමහර වෙලාවට අකමැතියි ඉන්න පුළුවන්. මේ අකමැති අයගේ අපිට කම්බුත් පිළියා ඉන්න බෑ මේ මහා කරදරයක් කරන්නේ ගියනවා නම් කියන්නේ. ඒ ධර්මයේ කිරී පැහැදින වැදගත් දෙයක් කිරී හිත කිල්ක කළොත් එහෙම ඕට මහා විනාශයක් සිද්ධ වෙයි. එහෙනම් දයානුකම් පායෙම තමන් හිමි කියලා එළිය කරන්න ඒවා විතරයි. ගැළපෙන වෙනක අපි එකදලා හත් ගායනා කරලා කමක් නේ. ඊට දුරු ප්‍රහාදක අපි ඉන්නවා පිටිත ඉන්නවනම් ඒ කියේ. මේක අපි දැනුවත් කරගන්න ඕනේ.